සමහර අපේ ගංගෙවල් වල සමහර මාමලා සමහර තාත්තලා ඉන්නෝ. මේ උදේ ඉඳන් හැන්දෑ වෙනකම් බොනෝ. කැස්සක්වත් නැහැනේ. ඔයතන මතක් නැති අපේ ගමේ අහවලා වායේ කියලා. එහෙම සර්පෙක් කෑවත් විසක්වත් නගින්නේ නැහැ පින්නතුනේ. අපූර්වට ඉන්නවා ජීවිතේට සෙරප්පු දෙකක්වත් දාන්නේ නැහැ. මේ ගස් ගල් වගේ එහෙම නැද්ද? ඕන තරම් ඉන්නවා. අපි බැස්සොත් එහෙම හෙට නියපොත්තේ මොකක් හරි මඩවත් ගිහිල්ලා වෙලට මියුණ හැදෙනවා. අපූර්වට ඉන්නවා පින්නතුනි ඔය නේ කැස්සක් හෙම්බිරිසාවක්වත් නැහැ. මොකක්ද ඒ තියෙන්නේ? මේ ආත්මේ මොකක් හරි ක්‍රමයකට මිනිසත් භවය ගැන අවබෝධයක් නැති වුණාට එයත්න්ට පුදුම විදිහට පෙර කරපු පින් ඇති භාවයේ තියෙනවා. එයත් පුදුම විදිහට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒකෙම අනික් පැත්ත අපේ ඔය අවුරුදු 21ක් 22ක් විතර ඇති පෞගේ දවස්වල ඔය තරුණ දරුවෙක් කතා කරනවා හාමුදුරුවනේ අහම්බෙන් ඉස්කෝලේ තිබ්බ සායනයට ගියාලු වෛද්‍යවරයා වැඩිදුර මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරන්න කිව්වලු. මොකක්ද උනේ පරීක්ෂා කරාට පස්සේ? වකුගඩු දෙකම සවුත්තු වෙලා දැන් බටයක් දැම්මා. මේ තුන් හිතකින්වත් ලෙඩක් දුකක් ගැන නොහිතපු අපි ජීවිතේ සමහර දේවල් පින්නතුනි මේකට ඉතින් ඔය කර්මයම කියනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ කර්මයේ බලවත් තුනම අපේ පෙර කරපු පව් එක්කහු වුණාම සමහර දේවල් තියෙනවා පින්නතුනි වළක්වන්න බෑ. අපේ අම්මලා තාත්තලා කියනවා හාමුදුරුවනේ අපූර්වට හිටපු දරුවා වෙනස් වුණාලු. මොකක්ද වෙනස් වෙනවා කියන්නේ? මේ අපූර්වට හිටපු අම්මා තාත්තා වෙනස් වුණාලු. අපූර්වට හිටපු යාළු මිත්‍රයෝ වෙනස් වුණාලු. ගමේ මිනිස්සු අපිටම එදිරිවාදිකම් කරනවලු. ගමේ මිනිස්සු අපිට ඊර්ෂ්‍යයිලු. ගමේ මිනිස්සු අපිට කේලම් කියනවලු. පින්නතුනි ඔය මේ ආත්මේ මොන පාප කර්ම කරගත්තත් සමහර උදවිය ඉන්නවා. නේ ඔය නේ බලන්නකෝ එහෙම හෙනයක්වත් නැතුව ඉන්නවනේ. හරි අපූර්වට ඉන්නවා. අපි කියනවා ඇත්තන්ට සල්ලි තියනවා ඇත්තන්ගේ මුදල් බලය කියලා. අපි කියනවා මේ නැති බැරි අපිටමයි සේරම කියලා. නෑ එහෙම එකක් නෑ පින්නතුනේ. මේ තමයි අපි සංසාරේ පතාගෙන ආපු විදිය කරපු කුසල කර්ම මේ ආත්ම භාවයේ මහන්සිය මේ ආත්ම භාවයේ අපි ගත්ත වෙහෙස. මොකද කවදාවත් පින්නතුනේ මේ කර්මය පුච්චන්න බෑ. මේ කරපුවා කියපුවා ගෙවලම දාන්න ඕනේ. මේ පින්නතුන් දන්නවා ඔය දැන් ඔය ෆෝන් වල ගැහුවත් එනවා නිකම්බු ඇක්සිඩන්ට් කියලා. අවුරුදු 10ක් 15ක් වැඩි මං හිතන්නේ. අර මතකද බෙල්ල ගැලවිලා දුවත් එක්ක ස්කූටරේ ටවුමට ගියාට පස්සේ කන්ටේනරේ හැප්පිලා අම්මගේ බෙල්ල ගැලවුණා. දුවට මොකවත් නැහැ. දුව අම්මගේ බෙල්ල අරගෙන කට්ටියට පෙන්නලා කියන අම්මා ජීවත් කරවන්න කියලා. මට පුද්ගලයෙක් කියනවා හාමුදුරුවනේ ඔය මෙහෙත් එනවද මම මේ අපේ මුස්ලිම් කතෝලික පින්නතුන්ට දොස්පරොස් කියනව නෙමෙයි. අපේ රටේ පින්නතුනේ මුස්ලිම් ආගම කතෝලික ආගම හැරුණුකොට තව තියෙන ඔය පොඩි පොඩි ව්‍යාපාර මට්ටම මේවා.
මෙහෙත් දෙනවද ඔය තහඩු දෙනවා වැසිකිලි පෝච්චි දෙනවා කියලා ආගමට හරවා ගන්න. කාලෙන් කාලට තියෙනවා. කොහොම හරි ඔය දැන් නම් ඒවා ටිකක් අඩුයි. ඒක කල්ලියක් තිබ්බහාමුදුරනේ ඒ කට්ටිය ගෙදර ආපුවාම ආගමට බැදෙන්න කරන්න ඕනේ. අර අපි අපේ ප්‍රාණ සම වඳින පුදන අපේ බුදු පිළිමේ බුදු හාමුදුරුවන්ගේ පිළිමය දොරකඩ තියලා බෙල්ල කැඩෙන්න පයින් ගහන්න ඕනේ. එහෙම තියෙනවා. ඉතින් එහෙම කරා අර අම්මා. මොකද වුනේ? ගැලවිලා මැරුණේ. මේ සමහර දේවල් තියෙනවා පින්නතුනේ හිතා ගන්න බැරි විදිහට මේ ආත්මෙ විපාක දෙනවා. මම හොඳට දැකලා තියෙනවා මම 8 දිනක් විතර ගැන අධ්‍යයනය කරා. ඔය ගෙවල් වල රණ්ඩු දබර වෙලා බිරිඳට තඩි ගහලා බත් මුට්ටියේ ඉඳන් පොළවේ ගහපු සමහර තාත්තලා එහෙම සේරට මෙහෙම වෙන එකක් නැති නිකන් හිතලා බලන්න මේ ගම් වල මැරිච්ච කට්ටියට එහෙමුනේ නැද්ද කියලා. අහවලා කොහොමද මැරුණේ කියලා. අවසානයේ අර ගුටි ගාලා ගහලා අත් දෙක කඩපු බිරිඳ තමයි මැරෙන්න කලින් වතුර ටිකක් දුන්නේ. එහෙම ඕන තරම් තියෙනවා පින්නතුනේ. මිනිස්සුන්ට සංසාරේ කරපු කුසල් වලට අනුව අපේ අම්මලා තාත්තලා තරුණ දුවලා පුතාලා පුතේ ඔය විදිහට තරුණ අවදිය ලැබුණේ ඇයි? මේ හොඳ ජවයෙන් ඉන්නේ ඇයි? සංසාරේ කරපු කුසල් වල ආනුභාවය සංසාරේ කරපු අකුසල් සමහරු කියනවා අපිට ඉගෙන ගන්න පුළුවන්. සමහරු කියනවා ඉගෙන ගන්න බෑ. සමහර දරුවෝ ඉන්නවා සමහර විට ඔය කොහෙවත් නේ අහලා බලනවා මේ ගම් වලත් ඉන්නවනේ ගම හරහා දුවන මැරතන් එකේ කොහේ හරි අපි ඕන තරම් දන්නවා මේ දුප්පත් දරුවෙක් තමයි දුවන්නේ. ඉතින් ලොකු විනිසුරුවරු අහනවා මේ හැමදාම උදේට දුවලා පුරුදු වෙනවද කියලා. මම මේ හොඳට දන්න කතන්දර. ඒ අම්මා කියනවා මොන දිවිලි දහමුදුරනේ මේක ඇහැරව ගන්නෙත් 11ට විතර කියලා. ඒ වුණාට තුරුණන්ගේ සරණින් ක්‍රීඩා පිටියට ගියාට පස්සේ කොල්ලට ඉමක් කොනක් පේන්නේ නැහැ හොඳට දුවනවා. මේ සංසාර පුරුදු කියන ඒවා ඇති වෙනවා පින්නතුනේ. මේ භවයේ කරපු ආශිර්වාද මේ ආත්මයට අපිට ගෙන දෙනවා. පින්නතුන් අහලා තියෙනවා මහා පන්තක හාමුදුරුවන්ගේ මල්ලි කවුද? මම මේ හැම එකක්ම කර්මයට බාර දෙනව නෙමෙයි. නමුත් මේ ආත්මේ සමහර නොලැබීම් තියෙනවා නම් ඒවට වෛර කරන්න එපා. මේ ආත්මේ සමහර නොලැබීම් තියෙනවා නම් ඒවට අනුන්ට හූල්ලන්න එපා. මහා පන්තක හාමුදුරුවන්ගේ මල්ලි චුල්ලපන්තක හාමුදුරුවන්ට මාස 4ක් යනකම් එක ගාතාවක් කඩපාඩම් කරගන්න පුළුවන් වුණාද? සමහර අපේ ගම් වල දරුවෝ ඉන්නවා අනික් ළමයි සබ්ජෙක්ට් 9ටම O level පන්ති යනවා. සමහර ළමයි ඉන්නවා ශිෂ්‍යත්වයට හැමදාම පන්ති යනවා. මේ දඩබ්බර කොළු පැටියෙක් ගිහිල්ලා විභාගෙ ලියනවා පාස් වෙන්න ඔන්න මෙන්න තියලා කොල්ල ලකුණු ගන්නවා. අම්මලා අපූර්වට කියනෝ නේද හාමුදුරනේ මේ පාඩම් කරලා නෙමෙයි කියලා. මතක තියාගන්න මිනිස්සුන්ගේ ප්‍රඥාවේ ඉඳන් වැඩි වෙන විදි දිනනවා. මහා ප්‍රඥාවන්තයින් අතර සම්බුද්ධ ශාසනේ අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. මොනවාද දන් දුන්නේ? එක තල්පතයි එක පන් හිඳයි පින්නතුනි දන් දුන්නේ. මේක පුංචි දෙයකින් සංසාරගත ඉරණම වෙනස් වෙන්න පුළුවන්. අපේ හාමුදුරුවරු දන්නෝ නාවා විමානයේ සඳහන් වෙනවා පින්නතුනි බමුණෝ මුළු ගමටම ප්‍රචාරය කරන මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක. උන්වහන්සේ හිතිච්ච වෙලාවට දිව්‍ය ලෝකයට වැඩම කරලා අහනවා මොකක්ද කරපු කුසල කර්මය? අපායට ගිහින් අහනවා මොකක්ද කරපු අකුසල කර්මය? പ്രേත ලෝකෙට ගිහින් අහනවා මොකක්ද කරපු අකුසල කර්මය?
දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ එක දෙව්දුවක් ඉන්නවා. නාවා විමානේ පැම් පොකුණු විමාන පහළ වෙලා. ඒ විතරක් නෙමෙයි. පරිවාර සම්පත්තිය පහළ වෙලා. පින්නතුනි මණික් පර්වතයක් වාගේ මැද්දෙන් තමයි අර ජල ධාරා ගලන්නේ. විමාන පිටින් පහළ වෙලා තියෙනවා. බබල් එක පොඩි බබ්බක් ගාලා සත් වෙන්න ඒකට. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා දෙව්දුවගෙන් මෙච්චර පැම්පකුණු විමාන පහළ වෙන්න මොකක්ද කරපු පින්කම? මුගලන් මහරහතන් වහන්සේ අහනවා මොකක්ද ඔච්චර ලැබෙන්න කරපු පින්කම? මේ අම්මලා තාත්තලා හිතන්නේ වගේ විමාන පහළ වෙන්න මොන වගේ පින්කමක් කරගන්නද? ඒ වගේ විමාන පහළ වෙන්න එහෙම කරපු මහ ලොකු දෙයක් නෑ. බමුණෝ එක ආත්මික මේ දෙව්දුව කියනවා මුගලන් හාමුදුරුවන්ට කරපු පින්කම කියන්නම් හැබැයි ගිහින් මිනිස්සුන්ට කියන්නලු. මං මේ පින්නතුන්ට ඒ පින්කම දැන් කියනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වඩිනවා කිව්වට පස්සේ බමුණෝ කියනවා ඒ ගෞතමයාට වතුර ටිකක්වත් දෙන්න එපා. එළියටවත් බහින්න එපා. මේක දැනගත්ත මේ දෙව්දුව ඒ ආත්මේ පින්නතුනි වතුර දෝතක් අරගෙන ගිහිල්ලා මහා සංඝරත්නයට අවසානයේ හිටපු හාමුදුරුවන්ට පූජා කරනවා. මොනවාද පූජා කරන්නේ? වතුර දෝතක් අරගෙන ගිහිල්ලා හාමුදුරුවන්ගේ අත් දෙකට දෙන ඔච්චරයි. මේ දෙන්න ඕනේ පූජා කරන්න ඕනේ. මම මේ ගෙවල් දොරවල් පූජා කරන්න කියනව නෙමෙයි හොඳේ. අවශ්‍යතාවයක් තියෙන මොහොතක අසීරුම දෙයක් තියෙනවා නම් අපිට ඕනම දෙයක් තියෙනවා නම් අනේකට අවශ්‍ය නම් පින්නතුනි දෙන්න පුරුදු වෙන්න. මේ ආත්මේ ලැබිලා දෙන්නේ සංසාරේ දීපු මිනිස්සුන්ට. මේ ආත්මේ ලැබෙන්නේ කාටද? නේ දැන් ඔය පතල් කැපුවට සේරටම හම්බෙනවද? වාසනාව කියන්නේ ඔය ඇත්ත තරම් විශ්වාස කරන්න වෙන කවුද? ලැබීම කියන්නේ ඔය ඇත්ත තරම් විශ්වාස කරන්න වෙන කවුද? එක ගලකින් ජීවිතය වෙනස් වෙන්නේ නැද්ද? ඔන්නයිතුරුස් ඔය තියෙනවා සේරම ගෙවන්න බැයිද? නෑ. මේවට සංසාරේ පුදුම විදිහට දීලා තියෙන්න ඕනේ. දුන්නට මදි. සංසාරේ හිතේ කැතක් කුණක් නැතුව දීලා තියෙන්න ඕනේ. පින්නදුනි පීඨ විමානේ ඒත් එහෙමයි විමාන පිටින් පහළ වෙලා අර දෙව්දුව මුගලන් මහරහතන් වහන්සේට කියනවා හාමුදුරුව පාරේ වඩිනකොට දෙන්න දෙයක් තිබිලා නැහැ. අර පුටු අරගෙන ගිහිල්ලා තියලා ටිකක් ඉඳගෙන ඉඳලා යන්න කියලා. ජීවිතේ සමහරක් වෙලාවට පින්නතුනි අවස්ථාවක් එනවා කිරිහට්ටියකට වතුර ටිකක් දාන්න බල්ලෙකුට බොන්න. පැහැදිලිද මං කියන එක? ඕක හැම වෙලේම හම්බෙනවද? ඒ වෙලාවටත් ඔය කියලා එලවන්න එහෙම නැහැ. සතෙකුට බත් ටිකක් දෙන්න පොඩි වෙලාවක් එනවා ජීවිතේ. කොද්දෙන් පුළුවන්ද සතෙකුට කෑම ටිකක් දෙන්න? ඕක හැම වෙලේම හම්බෙනවද? නෑ. මේක පොඩි chance එකක් පින්නතුනේ අපිට හම්බෙන. මේක පොඩි අවස්ථාවක්. සතෙක්ගේ පණ බේරගන්න ජීවිතය ඇත්තන්ට අවස්ථාවක් එයි. එකෙන් වැඩ ගන්න. සතෙකුට හිරිහැර කරන එක වළක්වන්න අවස්ථාවක් එයි. එකෙන් වැඩ ගන්න. මං කියන්නේ බල්ලෙකුට බලලෙකුට දෙන කෑම ටිකේ බත් ටිකේ ඉඳන් ඒක අපට ලොකු chance එකක් වෙන්න දුන්නේ. මේ හැමෝටම මේ දෙන්න අවස්ථාව වෙනවද? නගරයට ගියපුවාම ඉල්ල ගන්න කී දෙනෙක් එනවද? අර මේ පැත්තේ ගෙවල් වලට එන්නේ නැද්ද ඉල්ල ගන්න? ඔය එනවනේ සම්මාදම් එක එක ඒවා කියලා. සේරන්න වඩා හොරු වෙනවා. ඔය ආපුවාම පින්නතුනි සමහර ගෙවල් දිනන දොරවල් වහනවනේ. මේ පැතිවල නම් එහෙම නැතුවද?
මං කියන්නේ අර දෙන්න පුළුවන් කමකට තියෙන හාල් හුණ්ඩු වරික් කාලක් හරි කමක් නැහැ. ඒක බොහොම ගෞරවයෙන් දෙන්න. ඔයත්තන්ට ජීවිතේ අවස්ථාවක් එනවා අපි හිතමුකෝ තාත්තට වතුර එකක් දෙන්න. පැහැදිලිද මං කියන එක? තාත්තා වතුර ඉල්ලපුවාම වතුර එකක් දෙන්න අවස්ථාවක් එනවා. ඒ වතුර එක නමාගෙන යන්න එපා. ඔය ඒක මම ඉතින් දෙන විදිය කියන්නේ නෑ. ඒක හරි ගෞරවයෙන් දෙන්න. කෙනෙකුට ජීවිතේ වතුර ටිකක් හරි දී ගන්න පුළුවන් chance එක එන්නේ කාටද? බල්ලොන්ට බලල්ලොන්ට මෙව කෙරියයිද? ඕක කරන්න පුළුවන් අපිට විතරයි. අම්මට බත් ටික බෙදලා දෙන්න ජීවිතේ අවස්ථාවක් එනවා. අය කවද්දෝ කියන්නේ. මං කියන්නේ අර දෙන්න පුළුවන් වතුර වීදුරුවක තරමින් දෙයක් නම් ඒක බොහොම ගෞරවයෙන් දෙන්න. ඒක හරි ආදරෙන් දෙන්න. සංසාරේ පින් පතාගෙන දෙන්න. අපේ අම්මලා තාත්තලා තරම් ගෙවල් වල පින්කම් කරන පිරිසක් වෙන කොහෙවත් නැහැ. නිකමට හිතන්නකො මේ අම්මලා මේ වෙනකොට බත් මුට්ටි කීයක් විතර තම්බලා ඇද්ද? පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙන්නේ නැහැ ඔය බැන බැන උයනකොට. ඒක කවදනම් පින්නතුනි තම්බලා කන්න දෙන්න? දරුවන්ගේ රෙදි ටිකේ ඉඳන් හොදනවා කියන්නේ. සැමියාට ස්වාමියාට සත්කාර කරන එක. දරුවෝ ලොකු මහත් වෙලා ඉගෙනගෙන වැඩදායි මිනිස්සෙක් විදිහට ජීවත් වෙන තප්පරයක් ගානේ පින් සිද්ධ වෙන්නේ කාටද? අම්මටයි තාත්තටයි. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා පින්නතුනේ. කණ්ඩ දෙන එක කොච්චර පිනක්. සියලු සත්‍යයන්ට ආහාර ඕනේ. එහින්දා ඔය කරන හැම කටයුත්තක්ම දානමය සිතුවිල්ලෙන් කරන්න. මේක මම කරන ලොකු පින්කමක් කියලා හිතලා කරන්න. සතා සිව්පාවට ආහාර ටිකේ දෙන එකේ ඉඳන් එහෙමයි. ඔය ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන එහෙම ඉන්නේ නැහැ පිට බල්ලෝ ඇවිල්ලා කාලා යනවද කියලා බලන්න. අපූර්වට හාමුදුරනේ ගෙදර බල්ලට බත් දාලා ෂේප් එකේ ඉන්නවා. පිට බල්ලෙක් ආවොත් එහෙම එකට ගහලා එලවනවා. ඔය බල්ලගේ බත් එක්ක කණ්ඩෙනවා කියලා. හම්බ කරගෙන කණ්ඩ බැරි හින්දානේ හොයාගෙන කන්නේ. ඒ හොයාගෙන කන සත්තුන්ට කවදාවත් හිරියර කරන්න එපා. පැහැදිලිද? මෙහෙ වල්ලූරෝ එහෙම ඉන්නවද නැහැ? තියනවද හක්කපඩස්සේ? හොඳ මතක් නැති අපේ අහවලා කියලා. ඔය පින්නතුනි අර හොයාගෙන කන සත්තු ඉන්නවනේ. අයතු කියනවත් දන්නේ නැහැ හාඳුරුන්ට හොයාගෙන එනකොට ඔව කියන්නේ නැහැ කියලා. මං කියන්නේ මේ යථාර්ථය. ඒ පාපේ කවුද ගෙවන්න ඕනේ? ඒක දැන් ඔය මරණ කෙනා වුණත් පින්නතුනි මට මේ මරණ මාමා කෙනෙක් කිව්වේ හාමුදුරනේ මම මරුවට ඉතින් මම මස් 500ක් අය කිව්වා. ඔය ඔබ වහන්සේගේ බණහන මේ ගමේ ඔල්ලු සේරම කියලාලු තියෙන වැටුනොත් දීපන් කියලා. මතක තියාගන්න කාට කපලා දුන්නත් පව් පිරෙන්නේ කාටද? මං කියන්නේ අර හොයාගෙන කන එන්න සත්තුන්ට මුකුත් කරන්න එපා. බැරි වෙලාවත් ගෙදර පූසා ඔය හාල් මැස්ස 250ක් විතර දින මුලපතුරු ගැහුවොත් මොකද වෙන්නේ? දැන් ගෙදර යනකොට පූසා කරවල මුලපතුරු ගහනවා. අනේ බඩගිනි ඉන්නේ කියලා ඔලු කඩලා හාල් මැස්ස පහ බිමට දානවද? අරකට සුමානයක් විතර ගෙදරින් බත් නැනේ හොරා කනවා කියලා. මං කියන්නේ අර හම්බ කරගෙන කන සත්තුද හොයාගෙන කන සත්තුද? හොයාගෙන කන සත්තු. පුරුදු වෙන්න. ලේනට කුරුල්ලට ඉඳන්
කණ්ඩ කලින් බැරිද ලෑල්ලකට බත් අහුරක් විතර දාන්න. මම රුපියල් 100ක්වත් වීදන් වෙන පින්කමක් කිව්වේ නෑ. මම පුරුදු වෙන්න. අපේ පොඩි දරුවෝ තරුණ මහත්තුරු පුතේ පුරුදු වෙන්න. මේ පැතිවල ඉන්නවද ඔය? බයිසිකල් වලට පන්නන බල්ලෝ ඉන්නවද නැහැ? ඔය යනකොට සමහර ගෙවල් වල බල්ලෝ ඉන්නවද? ඔය මම දැකලා තියෙනවා ඇඟට එහෙම කපන්න හදනවා. බල්ලගේ තියෙන බලුකමටනේ බල්ලා පන්නන්නේ. අපි මොකටද බලු වැඩ කරන්න යන්නේ? එහෙනම් ඔය දැන හෝ නොදැන අපේ අම්මලා තාත්තලා අතින් බණහන පින්නතුන් අතින් වැරද්දක් වෙන්න පුළුවන්. දැන හෝ නොදැන ගෙදර ජීවත් වෙනකොට මම මේ කියන්නේ අර පෙර කරන පින් විතරයි තියෙන්න ඕන, පව් තියෙන්න බෑ. දැන හෝ නොදැන බිරිඳට, දරුවන්ට, ලේලිට, නැන්දම්මට වචනයක් කියවෙන්න පුළුවන්. මේ පැත්තවල තියෙනවද නැන්දම්ම ලේලි ගස්ටනේ නැහැ. අතුන්ගේ රියැක්ෂන් වලින් වායි තියෙන තේරෙන්නේ මේ හොඳටම තියෙනවා කියලා. ඔය ඒ කියන්නේ මෙහෙ තියෙනවද අර එක ගෙදර බත් දෙකක් වෙනවද නැහැ? මම දැකලා තියෙනවා. මේ සමහර ගෙවල් වලනේ බැරල් එකක් තියාගෙන අම්මා ඒකේ තමයි උයන්නේ. අම්මලා උයනවා විතරක් නෙමෙයි ගම වටේම කියන අරුන් කණ්ඩ දෙන්නේ නැහැ කියලා. ඔය එහෙමවත් අකුසලයක් කරගන්න එපා. හේතුව මේවා අපි ගෙවන්න ඕන දැන්. කවුද පින්නතුනේ නිරෝගිමත්ම භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? බකුල මහරහතන් වහන්සේ. බකුල මහරහතන් වහන්සේට ලෙඩක් තිබ්බා. අවුරුදු 12කට සැරයක්ද කොහෙද හාමුදුරුවන්ට කිඹුමක් යනවා. අවුරුදු කීයකට සැරයක්ද? මේක කියනකොට මේ පින්නතුන්ට හිතෙයි අපිට තියෙන ලෙඩත් එක්ක බලපුවහම මැහිතෙල් කවලා තියෙනවා කියලා මිනිස්සුන්ට. පුංචි දෙයක්. ලෝහිත අපදානේ සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වයේ ලැබපු ආත්ම භාවයේ බෝධිසත්වයන්ගේ අපේ බුදුහාමුදුරුවන්ගේ උන්වහන්සේට කර්ම 12ක් විපාක දෙනවනේ. කවදා හරි මේ කර්ම ඇවිල්ලා බලපානවා පින්නතුනේ. බුදුහාමුදුරුවන්ට බණ ටික කියා ගන්න බැරි වුණා එක දිගට. ඇයි? කොන්දේ කැක්කුම. එක දිගට බණ ටික කියා ගන්න බෑ. කොන්දේ වේදනාව. අර අවසානාත්මේ හරි සංසාරේ කරපු කල්ප 90කට කලින්ද කොහෙද මල්ලවපුර සූරයෙක් වෙලා ඉන්නකොට කෙනෙකුගේ කොන්ද කඩලා දෙන්නේ. කවදා හරි විපාක දෙනවා. ඕවා ටික ටික තමයි එක්කහුවෙන්නේ. කතා බහ කරන එකේ ඉඳන් පිටුදුනි පරිස්සම් වෙන්න. බක්කුල මහරහතන් වහන්සේ නිරෝගිමත්ම භික්ෂුන් වහන්සේලා අතර අගතැන්පත්. එච්චර නිරෝගිමත් හිටපු හාමුදුරුවන්ට අවුරුදු 12කට සැරයක් කිඹුමක් යන්න පින්නතුනි. පසේ බුදුරජාණන් වහන්සේ නමකට එක ආත්මික ඔය දහත්වට්ටියක් පූජා කරනවා මේ වාගේ. ඕකේ දැකලා පුස්කාපු අරලු ගෙඩියක් තියෙනවා. මේක දැකලත් අයින් කරේ නැහැ. මොකක්ද අර විපාක දෙන්න අකුසලේ? පුස්කාපු අරලු ගෙඩියක් සම්බුද්ධ ශාසනයට පූජා කරපු එක. හරි පරිස්සමට පන්සල් එක්ක ගනුදෙනු කරනකොට, හරි පරිස්සමට ශාසනෙත් එක්ක ගනුදෙනු කරනකොට ඔය ලොකු අපරාධයක් තමයි හාමුදුරනේ මම මේක කියනවා. මම හාමුදුරනේ අටපිරිකර 90ක් විතර කැඩුවා පහුගිය දවස්වල. පිරිකර 6යි හාමුදුරනේ අර ටිකක් පිළිවෙලට තිබ්බේ. පත්තර කිලෝ 25ක් විතර එක්ක වුණා අටපිරිකර ටික කැඩුවට පස්සේ. ඇයි? දැන් මේ අම්මලා තාත්තලා සම්බුද්ධ ශාසනය සිද්ධ කරගන්න පුළුවන් මහා විශිෂ්ට පින්කමක් නේ ඔය.
අෂ්ට පරිස්කාර පූජා මං කියන්නේ මැරෙන්න කලින් හොඳ එකක් පූජා කරන්න. දැන් ඔය ඇඳගෙන ඉන්න ඇඳුමට පුතේ කීයක් විතර වෙනවද? 2000ට වැඩියදනේ කොහොමද නේ? අටපිරිකරක් කීයටද ගන්න? 3500ට. අපේ මේ හාමුදුරු අඳිනම සිවුරු කට්ටලේ 15000ක් විතර වෙනවා. එතකොට කොහොමද අර සේරම 3500ට ගන්න? කිසි වටිනාකමක් නැහැනේ. අපූර්වට කියනවා ඉතින් අපිත් පන්සලෙන් උගන්නේ හාමුදුරු ඉතින් තම්බකන කන්නද විකුණන්නේ නැතුව මොන කරන්නද? අපූර්වට කියනවා ඔය කියන්නේ එහෙම නෑ හැම පන්සලෙන් ගත්තා කියමුකෝ. කියන මේක ආපහු පන්සලට මුළු දෙන්නේ. ඒ පින්කම් කරනකොට එහෙම බාල විදිහට හිතන්න එපා. සල්ලි නැත්තම් සිද්ධාලේප කුප්පියක් පූජා කරන්න. මං කියන්නේ පින්නතුනි සංසාරේ කවදා අටපිරිකර පූජා කරගන්නද? ඕක හොඳ අවස්ථාවක් නේ. ඒක හොඳ chance එකක්. ඉතින් ඒවා ඔය මගෑර ගන්න එපා. 30-40000ක් වෙයි. හිතේ පිරියක් තියෙන්න එපා. මම මේ හාමුදුරුවන්ට මෙහෙම එකක් පූජා කරා බුද්ධ ශාසනයට මහා සංඝයාට. මේ ගම්වල ඔය තරුණයෝ දන්සල් දෙනව නේද? මොන හරි එක්ක අහුවෙලා දෙනවනේ කෙලවරක් නැතුව වෙසප්පසොන් කාලෙට. හරි වටිනවා පිං සිද්ධ වෙනවා දන්සල් දෙන එක. අර ආතල් එකට කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක අර සිතුවිලි හරි යහපත් කරගන්න ඕනේ. අර කාටවත් පේන්න නෙමෙයි කාටවත් රිදෙන්න නෙමෙයි. පුතේ දෙන බීම වීදුරුවක් ගානේ අනේකගේ මේ පිපාසය අනිකගේ විඩාවට දෙන කොත්තමල්ලි වීදුරුවක් ගානේ නේ ඔසුපැන් දන්සලක් ගානේ දෙන බත් කටක් ගානේ මිනිස්සුන්ගේ හිත්වල තියෙන්න ඕනේ අර දානමේ සිතුවිලි. මිනිස්සුන්ගේ හිත්වල තියෙන්න ඕනේ සදහවත් සිතුවිලි. කවදාවත් එගේන්ස් එකට පින්කම් කරන්න එපා. ඔය ලැබිලා තියෙන පින්නතුනි මහා භාග්‍යවන්ත අවස්ථාවක්. ඔය අවස්ථාවෙන් පුළුවන් මේ ආත්මේ නැති මේ ආත්මේ ලැබෙන්නේ නැති බොහෝ දේවල් මතු ආත්මයන් වල ලබා ගන්න. ඇත්තන්ට පේනවා ඔය යමක් කමක් තියෙන මිනිස්සුන්ට සැනසීම නැහැ. සැනසීම නැති මිනිස්සුන්ට යමක් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ඔය අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානි සූත්‍ර දේශනාව තුල ධනංජානි බමුණට කියනවා බමුණ ටිකක් දඩබ්බරව හිටියේ පහු වෙනකොට ඔය රජයට සම්බන්ධ වෙලා ඒ කාලේ රජුරුවොත් එක්ක ඔය විවිධ මගෝඩි වැඩ කරලා දෙනවා. මේ පැතිවලත් හිටියද හොරා කාපු මිනිස්සු නැතුවද මං හිතන්නේ. ඔය පාරවල් එහෙම කොන්ක්‍රීට් දාන්න කියලා අරගෙන මතක් නැති අපේ අහවලා වායි කියලා. මේ ධනංජානිත් මෙහෙම තමයි හිටියේ. අවසානයේ ධනංජානි විඳවන්න ගත්තාම අහනවා ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානි කෝදෙන් යාළු ධනංජානි කෝදෙන් මිත්‍ර පුළුවන් කාලේ මොනවාද කරගත්තේ මතක තියාගන්න. ධනංජානි පුදුම විදිහට මරණ මංචකේ විඳෙව්වා. ධනංජානි පුදුම විදිහට දුක් විඳා. සල්ලි තිබ්බ ධනෙ තිබ්බ කිසි දෙයක් පිහිටට හිටින්නේ නැහැ. අප්‍රමාණ දුක් වේදනා විඳලා සරියුත් මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් දිව්‍ය ලෝකයේ දක්වා හිත පිහිටුවා ගන්න පුළුවන් වුණා. ඒ අර මහා ප්‍රඥාවන්තයන්න් වහන්සේ ළඟ හිටපු හින්දා. අපි මරණකොට එහෙම කවුරුවත් නැහැ. ඒ නිසා අපේ තරුණ දුවලා පුතාලා එහෙම පුතේ අපි කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. මම මේ අවිනිශ්චිතයම කියනව නෙමෙයි.
මම මේ ඍණම දේශනා කරනව නෙමේ ජීවිතේ යථාර්ථය තුල ඊළඟ ආත්ම භාවයේ සැපවත් වෙන්නත් පෙර කරපු පින් ඇති භාවයේ තියාගන්නත් මම යෝජනා කරන්නේ පන්සිල්වත් රකින්න බලන්න. බල්ලොන්ට බලල්ලොන්ට පන්සිල් රැක්ක හැකිද? බෑනේ. පන්සිල්වත් රකින්න. ඔය ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට සමහර නැන්දම්මලා ඉන්නව නේද? ලේලි ගැන මුළු ගමටම වැරදි දේවල් කියනවනේ. නේ පුතාගේ දේවල් ලේලිට කියනවා, ලේලිගේ දේවල් පුතාට කියනවා. එහෙම කවදාවත් ගෙවල් වල අසමගිකම් තියාගන්න එපා. අසමගිකම තියනවා නම් මොකද කරන්න ඕනේ? මම පොඩි වැඩක් කියන්න පුළුවන් නම් අද ඉඳන් කරන්න. කවුද මේක කරන්න ඕනේ? මේක කළ යුත්තේ ලේලිය විසින්. මේක නැන්දම්ම කරන්න ඕන ටිකකුත් තියෙනවා. නැන්දම්මලා පුරුදු වෙන්න ඕනේ. ඔය දෙමව්පියෝ පොදුවේ වෙනතුනේ බැරිද හොඳ කියන්න බැරිද? ඒක අම්මා කෙනෙක් මට කියනවා, හාමුදුරුවනේ මුන්දගේ මූණේ අබ පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මං කියනවා එනන්දා මට මොකද ඔය කේන්තියන්? මං ඒ කියපු විදිහටම කියන්න. අරකි මේකි කියලා තමයි කතාව. කාටද මේ අරකි මේකි කියන්නේ? ලේලිට. හාමුදුරුවනේ අරකි කොල්ලා කීයට ආවත් ඒකිට නාන්න ෂැම්පෝ ගේන්න ඕනලු. ඔහොම ගොඩක් ಜಾති කියලා. තව කිව්වා හාමුදුරුවනේ නියපොතු පාට කරනවලු. පොඩි එකා එක්කන් එන්න මොන්ඩිසෝරි යනකොටත් මූණ හොදලා එක එක එව්වා ගානවලු. මං ඇහුවා නැන්දම්මගෙන් දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අවසානයේ කිව්වා ඒකිගේ සුදිය වැඩි කියලා. මං ඇහුවා කවුද එක එක ඒවා ගන්නෙ? ලේලි. කාගේද සුදිය වැඩි? ලේලිගේ. මං ඇහුවා නැන්දම්මට මොකක්ද තියෙන අමාරුව කියලා. නෑ එහෙම බෑලු. ඔය එහෙම තමන්ගේ හැරියස් කවර කරන්න හදන්න එපා. පුරුදු වෙන්න. අර ಗುಣ කියන්න පුරුදු වෙන්න. නැන්දම්මලා විසින් කරන්න ඕන ලේලියගේ ಗುಣ කියන එක. ಗುಣ නැත්තම් නැති ඒවා නොකිය ඉන්න තියෙන එක කියන්න. ඔය එක ලේලිය කියනවා හාමුදුරුවනේ අපූර්වට මං උයලා ඉවර වෙච්ච ගමන් අම්මා හාල් හොදනවලු. ඇයි කියලා වහම මට අම්මලාගෙත් මහ පුදුම කැට යන්නේ තියෙන වෙලාවකට මට වෙනම උයා ගන්න ඕනලු. මේ හාල් කිලෝ 5 උරේ ගෙනල්ලා තියාගෙන ඉන්නවලු. එහෙම මේ අර සනසෙන්නම බලන්න වෙනසෙන්නේ නැතුව. නිමෙන්න බලන්න ඇවිලෙන්නේ නැතුව. අපි මේ අවුරුදු 7-800ක් ඉන්නේ නැහැ. බොහොම පුංචි කාලේ ඉන්නේ. අපේ ලේලිවරු පුරුදු වෙන්න ඕනේ. මම මේක මෙහෙම කියන්නේ මේක වැඩි ඇති කියලා හිතලා. ලේලිවරු පුරුදු වෙන්න ඕනේ. නැන්දම්මගේ පින්නතුනේ ඔය වේලිච්ච ඉරටු නමන්න බෑනේ. අමුව නැමියගේ. ලේලිලා තමයි නැමෙන්න ඕනේ. පුළුවන් තරම් නැන්දම්මගේ මොන අසත්පුරුෂකම තිබ්බත් අර කෘතවේදී වෙන්න. මම ඔය එක ගෙදරකට මේ වැඩේ කියලා ඒක හරියටම හරි ගියා. ඒ ලේලිට මං කිව්වා උදේ නැගිටපු ගමන් නැන්දම්මට තේ එක හදලා දෙන්න කියලා. කිව්වා හාමුදුරනේ මං හැදුවට උන්ද බොන්නේ නැහැ කියලා. බොන නොබොන එක කාගේ වැඩක්ද? මේ ගෙවල් ගිනි ගන්න මෙව්වගෙන් නෙපිනතුනේ. අර
පිටස්තරින් ආපු කාන්තාවකට අපේම කියලා කෙනෙක් ගෙදර ඉන්න ඕනනේ. සමහර පවුල් තියෙනවා පුතයි අම්මයි එක්ක අහුවෙලා දුවට ගහලා එලවනවා. පුතයි අම්මයි එක්ක අහුවෙලා දුවට බයිනෝ. ඕන තරම් තියෙනවා. ලේලිය පුරුදු වෙන්න ඕනේ. මං කිව්වා උදේ නැගිටලා උයපු ගමන් ඉස්සරලම අම්මට බත් එක බෙදලා අරින්න. කියනවා හාමුදුරනේ මං උයනේ වුන්ද කන්නේ නැහැ. කන නොකන එක කාගේ වැඩක්ද? ඒක නන්දම්මගේ වැඩ. හැන්දෑවටත් එහෙමයි. සතියක් දෙකක් තුනක් විතර අමාරුවෙන් කරාලු. කොල්ලයක් කරන් කියනවා පාන්දර 4ට විතර. හාමුදුරනේ අම්මා උයනවලු නැගිටලා. හිතාගන්න බෑ. ඊට පස්සේ දැන් යන්න විදියක් නැහැ ලොකු. ටිකකින් පේනවලු කෙහෙල් කොලයක් තවනවා. මේ කාටද උයන්නේ? ලේලිට. බත් එකක් බැඳලා වතුර බෝතලෙත් එක්කම තියලා මේසෙ උඩින්. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කරලා බලන්න. එකට එක කෙරුවා නම් මොකද වෙන්නේ? ඒත් කතා බහ නැහැ. ඔය දුව කියනවා ගිහින් වතුර එක බිව්වට පස්සේ අමුත්තක් තේරුණාලු වතුර එකේ. බලනකොට මුන්ද කලින් දවසේ රෑ වතුර එකක් උණු කරලා දාලා නිමෙන්න. කාටද? ලේලිට. මේ දැන් කියනවා හාමුදුරුවනේ අපේ එක්කෙනාට ගෙදර කිසි වැඩක් නෑලු කරන්න. කවුද කරන්නේ? අර අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. අනෙකගේ ආත්ම ගෞරවය රකින්න පුරුදු වෙන්න. කිපෙන සුළු භාවය නැති වෙන්න ඕන. කිපෙන සුළු කියන්නේ ඔය මල පයින්නවා කියන එක ගමේ විදියට. යකු යන එක නවතින්න ඕන. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරේ ඇවිලෙන්නද නිමෙන්නද? ඔයත්තුන්ගේ ගෙදර කවුද පින්නතුනි නිමෙන්න බලන්න. ඒ හින්දා හැම කෙනාම නිමෙන්න බලන්න. හැම කෙනාම කරුණාවන්ත වෙන්න බලන්න. ඒ අකාරුණික කමින් පවා ගෙදර ඇති වෙන සංසාරේ පුදුම විදිහ අකුසලයක් වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා දරුවෝ හරි කරුණාවන්ත වෙන්න ඕනේ. අපේ තරුණ මහත්තුරු අපේ පුතාලා මම මේ බොහොම ඕනෑකමින් කියන්නේ ඔය කාල සීමාව තුල ගෙදර ඉන්නකොට පුතේ බලාගෙන වචනයෙන් හරි වැරද්දක් වෙයි කාටද? අම්මටයි තාත්තටයි. ඔය ඉන්න කාලය තුල සිතුවිල්ලකින් හරි වැරද්දක් වෙයි කාටද? අම්මටයි තාත්තටයි. ඔය අපේ තරුණ දරුවෝ පුළුවන් නම් ඔය එක දවසක්වත් ඔය තාත්තගේ සරමක් ෂර්ට් එකක්වත් හොදලා දෙනවද? ඔක පුතේ ජීවිතේ හැමදාම වෙනවද? බොහොම පුංචි කාලයයි එන්නේ. අපේ දුවලා අම්මගේ රෙදි ටික හොදලා දෙනවද? බොහොම අම්මට පුළුවන් වෙන්න පුළුවන්. මං කියන්නේ අර පවුල් පිටින් නිමෙනවා පින්නතුනේ. අම්මා උයපු ගමන් තාත්තයි දරුවයි කණ්ඩ ඉන්න ඕනේ. මේ පැතිවලත් ඉන්නවා හැන්දෑවේ 6ට විතර ගිහම රෑ 12ට විතර ගෙවල් වල එන කොල්ලෝ. 6ට විතර ගිහම 12ට විතර එන්නේ. අම්මලා අහනකොට ඊයේ කීයට දාවේ කියලා දන්නෙත් නැහැ. එහෙනම් ඔය යාළුවෝ ඇසුරු නිසුරු කරන්න ඕනේ. වරදින්න හරි පොඩි වෙලාවයි යන්නේ. බොහොම පුංචි වෙලාවක් යන්නේ. මරණකම් කනගාටු වෙනවට වඩා හොඳයි ඔය ඉන්න බොහොම පුංචි කාලය තුල පුරුදු වෙන්නනේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා කතා. ගෙවල් වල කොහොමද කතා කරන්නේ? ඔන්න ඒකම එක කියලානේ කතා කරන්නේ.
කොච්චරනම් දවසට කීපාරක් තාතෝ කියලා කතා කරනවද? අපූර්වට කියනවනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කවුද කියන්නේ? අම්මලා තාත්තලා. බැරි වෙලාවත් කොල්ලා සිගරට් එකක් බීලා හිටියා කියන්නේ කොල්ලගේ සාක්කුවේ ගිනි පෙට්ටියක් තිබ්බා. අම්මලා ගිනි දියන්නේ ඌ කුඩු ගහනවා කියලා. එහෙම මේ අර අම්මලා විදිහට ඉන්න තාත්තලා විදිහට ඉන්න දරුවෝ විදිහට ඉන්න මොකක්ද ඒ විදිහ මම කවුද මොකද කරන්නේ මොකක්ද කරන්න ඕන කියන එක හිතන්න අපේ තාත්තලත් එහෙමයි ඔය තරුණ පියවරු දරුවෝ ඉන්න කට්ටිය පුළුවන් තරම් කාලය වෙන් කරගන්න අපේ තාත්තලා දරුවොත් එක්ක ඉන්න බලන්නකො සමහර ආරක්ෂක අංශවල කටයුතු කරන උදවිය මාසෙකට දවස් 10ක් විතරනේ ගෙදර එන්නේ. එයා ආපුවම වැඩිපුරම කොහෙද ඉන්නේ? ගෙදර නැන්නේ. ඔය විදේශගත වෙලා එනවනේ අවුරුදු ගානකට පස්සේ සතියකට දෙකකට. ඒ ඇවිල්ලවත් ගෙදර ඉන්නවද? ගෙදර නැන්නේ. එහෙනම් ගෙදර කොන්ත්‍රාත්කාරයෝ ගෙවල් වල නැහැ. ඔය දූ දරුවොත් එක්ක බොහෝ වෙලාවක් ඉන්න බලන්න. බොහොම පුංචි කාලේ ඔය ස්වර්ණමය අවස්ථාව ලැබෙන්නේ. අම්මා තාත්තා එක්ක ඉන්න බොහොම පුංචි කාලය ලැබෙන්නේ. මං අපේ තරුණ දරුවන්ගෙන් පුතාලගෙන් අහනවා. පුතේ කවද්ද අන්තිමේට ඔය තාත්තට ජීවිතේ එක දවසක්වත් අම්මට තාත්තට ආදරේ කියලාවත් තියෙනවා? මං කියන්නේ එක දවසක්වත් අම්මගේ තාත්තගේ ඔළුවක්වත් අත ගාලා තියෙනවද? දෙමව්පියෝ ඉන්න සෑම දරුවෙක්ගෙන් අහන්න. එක දවසක්වත් ජීවිතේ අම්මගේ තාත්තගේ කකුල් දෙකේ සිද්ධාලේප ටිකක්වත් ගාලා තියෙනවද? මං කියන්නේ මේ සසරට කරගන්න ඕනේ පින් කුසල්. පෙන්නතුනේ අත්ත සම්මා පණේදෙච අපේ මනවින් පිහිටීමක් තියෙන්න ඕනේ. අපේ මනවින් හික්මීමක් තියෙන්න ඕනේ. දැන් කොහොමද අපේ පිහිටීම හික්මීම සකස් කරගන්න? ගෙවල් වල ඔය විදිහට ජීවත් වෙනකොට ඇත්තන්ට පුළුවන් try කරලා බලන්න ඕනේ මම මේ කියන ඒවා අද හෙට ඉඳන්වත් අපේ තරුණ දරුවන්ට එහෙම හරි වැදගත්. ඔය ලෝකෙට පේන්න කරන්න ඕනේ නැහැ. පුතේ ජීවිතේ කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම් ජීවිතේ ඉදිරිය පිළිබඳව අවබෝධයක් නැත්නම් ඔය මෙහෙම කරපුවාම සමහර දරුවෝ අර පිස්සෝ වගේ හැසිරෙනවා. ඒ කියන්නේ මං ඔහම කියලා නේ ගෙදර වැඩක් පළක් කරන්නෙත් නැතුව ගිහිල්ලා මේ කොල්ලා භාවනා කරනවා කියලා එකක් වෙලා අන්තිමේ විකාර හැදුනා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. පුරුදු වෙන්න උදේ නැගිට්ටාම ඔය හිතවල තියෙන කැතකම අයින් කරගන්න මුළු ලෝකෙටම පුතේ මෛත්‍රී කරන්න. උදේ නැගිට්ටාම මොකද කරන්න ඕන? මේ බෙදලත් ඉන්නවද වැසිකිලි යන්නේ නැහැ කියලා උදේට බීඩි හොයන ළමයි. මේ කොල්ලෝ අවුරුදු 15යි 16යි බීඩි බොන්නේ. ඇයි කියලා අහනකොට හාමුදුරනේ වැසිකිලි යන්නේ නැලු. මේ පොඩි පැටව. මේ තියනවද ඔබ නැහැ? මේ පොඩි ළමයි. මම පන්ති ගිහපුවම ගුලි අරන් එනවා. පුංචි දරුවෝ ගමෙත් කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මිනිහා තමයි පොඩි උන්ට වසේරම දෙන්නේ. ඔව නවත්තන්න ඕනේ. පොඩි එකාගේ ඉඳන් හුරු වෙන්නේ. අම්මගේ තාත්තගේ හම්බ කරලව්ව කරන්නේ. හොරකම් කරලා හරි කමක් නැහැ මොකද කරන්නේ? හරි කේද වාචකය. නගරේ තිබ්බුවා සේරම ගමට ඇවිල්ලා. කවුරු හරි කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේවට අල්ල ගන්නවා. මං කියන්නේ පුතේ ඔය නවත්තලා දාන්න. එම ලැජ්ජා හිතෙන්නේ නැද්ද? මම මේ තරුණ දරුවන්ට පුතාලට විශේෂයෙන් කියන්නේ
යන්න එහෙම නැහැ එක එකයි බයිසිකල් පිටිපස්ස යනකලා. මහරෑ වෙනකම් මොකද කරන්නේ දැන් වල ගිහිල්ලා? ඔය රස්තේ අදු ගහන්න යන්න එපා. ජීවිතේ විඳවන්න නැතුව විඳින්න ඕනේ. විඳවන්න වෙනවා වැරදුනොත් එහෙම. ඒ පාප මිත්‍ර ඇසුර හින්දා නිත්‍ය වශයෙන්ම වරදිනවා. මට ඔය තරුණේ කියනවා හාමුදුරුවනේ 7 වෙනකොට ඉන්න නෑලු කෝල් කරන අහනවලු මොකද කරන්නේ කියලා. ඔය ඇයි මේ ගංජා ගහනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ ඔය හැම එකක්ම කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඕන තරම් ඉන්නවා. හැබැයි පින්නතුනේ ජීවිතේ වැරදුනහම කවුද ඉන්නේ? මම අර කිව්වේ අර වලස් මුල්ලේ අපේ පොඩි හාමුදුරුව කෙනෙක්ගේ අයියද මල්ලිද කොහෙද මම යනකොටත් රෝද පුටුවේ කොල්ලොත් එක්ක ගිහිල්ලා ඒ ලෙවල් පන්ති යනකොට පැලකට නැගලා බියර් බොන්න. ඔය ඇලවේලි උතුරුන කාලෙට එහෙම කොල්ලොන්ට එක පිස්සියක් හැදෙනවන්නේ. මෙවා ගලන කාලෙට මියුසිකල් සෝහයකට ගියත් අපේ කොල්ලෝ ඉන්න දන්නේ නැහැ. සංගීතයකට ගියත් මම කණ්ඩ බොන්නවත් බෑ හරියට පණ නැහැ. මම දැකලා තියෙන බණවලට එහෙම ගිහිල්ලා එනකොට නැති වෙරි ඇඟට අරගෙන කුටි කනවා. එහෙම වෙන්න එපා. ක්වොලිටි එකක් තියාගන්න. හොඳ පෞරුෂයක් තියාගන්න. අර පැටවු පැලකට නැගලා බියර් බොන්න. අනේ නැගලා බැස්ස අන්තිමේට බහැප්පු කොල්ලා වැටුණා හාමුදුරුවනේ. සුසුම්නාව ඩැමේජ් වුණා. අදටත් මුත්‍රා බට ගහලා අම්මා රෝද පුටුවේ තල්ලු දානවා. තාත්තා කියනවා අර ගිහපු අනික් කොල්ලෝ සේරම බැඳලා දැන් දරුවෝ ඉන්නවලු. තාත්තා කියනවා හාමුදුරුවනේ දකින්නකොට පපුව පිච්චෙනවලු. පුතේ කවුද වැරදුනොත් ඉන්නේ? කවුරුවත් නැහැ. අම්මා තාත්තා කියන දේවල් වහකදුරු වගේ වෙන්න පුළුවන්. අම්මා තාත්තා කියන දේවල් පෙන්වන්න බැරි ගන්නට තියෙන්න පුළුවන්. අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ලට කියනකොට අහවල්ලු ආශ්‍රය කරන්න එපා කියලා. අම්මලා කියනවනේ අරක පස්සේ යන්න එපා මේක පස්සේ යන්න එපා කියලා. මං ඒ කියු විදිහටම කියන්න. කොල්ලා කිව්වලු එතකොට තොපි කියන විදිහට හිටියොත් මට සමාජයක් නැති වෙනවා කියලා. තොපි කියන විදිහට හිටියොත් මට කවුරුත් නැති වෙනවලු. දැන් ඉන්නවනේ කට්ටිය. කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. අපේ තාත්තලාට කවුද ඉන්නේ? බිරිඳ විතරයි. මේ ලෝකේ සේරම ගෙම්පර් දාන්නේ කාටද ඒ උනාට? අම්මට තාත්තට බිරිඳට ස්වාමියාට අපි අපේ මිනිස්සු නැති කරගන්නවා. අපූර්වට හාමුදුරුවනේ දැන් ඉන්න ළමයි අම්මට වේසි කියලා බයිනෝ. බයින්නද? තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටුලු. ලෙයින් මසින් ජාතක කරලා හදලා කවලා පෝෂණය කරලා වර්ධනය කරපු අම්මට තාත්තට කොහොමද ඔහොම කතා කරන්නේ? බුදියන්න බෑ 10 11 වෙනකන් ගෙවල් වල. පාන්දර 2ට 3ට බුදිය ගන්න 11 විතරනකම් බුදියනවා. මුස්පෙන්තු ඉන ගෙවලුත් එක්ක. එහෙම බුදියන්න බෑ. මේ වැස්ස මේ සීතල මේ පින්න අපේ අම්මට තාත්තට තියෙන්න ඇති. කිසි උමනාවක් නැන්නේ බුදිය ගන්න ගෙදර කාමරේට සිවිලින් කෑල්ලක් ගහගන්න. අහලා බලනකොට කොල්ලට අවුරුදු 25යි ගෙදර টয়ලට් එකට තහඩුවක් තියලා රීප පටිදයක් ගහලා තියෙනවා. වදුවල තියෙන මූගලන් ගොඩවල් කැලෑ ගොඩවල් මං කියන්නේ මිරිස් පැල 10ක් වත් හිටවල කීයක් හරි හම්බ කරන්න උනන්දුවක් තියෙන්න බෑ. ඒ හින්දා ජීවිතේ වැඩි කාලයක් නෑ. අවුරුදු 30ට කලින් පුතේ මේ සේරම කරගන්න ඕනේ. නැගිටින්න ඕනේ. ඔය රස්තියාදු ගැහුවා හොඳටම ඇති. දඩබ්බර වැඩ කෙරුවා හොඳටම ඇති. මොකක් හරි වුණාම මොකෙක්වත් නෑ. ඒකයි මම මේ කියන්නේ. ඔය ජීවිතේ නැගිටින්න බලන්න. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා.
අපේ තරුණ මහත්තුරුන්ට අපේ දරුවන්ට හොඳ පෞරුෂයක් ලැබෙන්න ඕනේ. අභිමාණයෙන් ඉන්න ශක්තිය ලැබෙන්න ඕනේ. පුතේ එක එකාට පාවිච්චි වෙන්න එපා. ඔය කාගේවත් මාතෘකාව වෙන්න එපා. අපේ සම්බුද්ධ ශාසනය රැකගන්න පරම්පරාවක් ඉදිරි වෙන්න ඕන. දැන් මේ ගමෙන් කවද්ද අන්තිමේට දරුවෙක් පැවිදි කරේ? එහෙම තියනවද? පින්නතුනි සම්බුද්ධ ශාසනය දැන් හාමුදුරුවරු නැහැ. භික්ෂුන් වහන්සේලා නැති යුගයක් එන්නේ. අපේ සිංහල අම්මලාට තාත්තලාට දරුවෝ නැහැ. ඉන්න දරුවොත් ගන්න දෙයක් නැහැ. එක්කෙනයි දෙන්නයි ඉන්නේ. ඔය මට මේක තේරෙන්නේ නැහැ කොහෙන් කොහොම කෙලවර කරන්නද කියලා. මම කියන්නේ ආමුදුරනේ මේක ලොකු අනතුරක්. පැවිදි කරන්න දරුවෝ නැහැ. එතකොට මේ සසුන රැකගන්න ජාතිය සම්බුද්ධ ශාසනය රැකගන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න එපයි. දරුවෝ ටික පරිස්සම් වෙන්න එපයි. මං කියන්නේ චෛත්‍ය තිබ්බට කතා කරන්නේ නැහනේ. බුදු පිළිම තිබ්බට කතා කරනවද? බණ පොත් තිබ්බට කතා කරනවද? සම්බුද්ධ ශාසනයේ ජීවී භාවය රැකෙන්න හාමුදුරුවෝ ඉන්න ඕන. මෙහෙම තිබ්බට පැයක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. ඒ නිසා මම යෝජනා කරනවා සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. ඔය මනස නිරවුල් වෙන්න ඕනේ. සීල සම්පන්න වෙන්න ඕනේ. ප්‍රඥාව උදා වෙන්න ඕනේ. සීල සම්පන්න වෙන්න සමාධිය ලැබෙයි. සමාධිගත වෙන්න ප්‍රඥාව ලැබෙයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලා තාත්තලා සියලු දෙනාට තුනුරන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ජීවිතේ කොයි මොහොතේ කර්මය බලවත් වුණාම හිතා ගන්න බැරි දේවල් ඉරණම් වලට මුහුණ දෙන්න වෙනවා, ගොදුරු වෙන්න වෙනවා. ඒ සෑම දෙයක්ම ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටමට කුසල ධර්මයන් වඩන්න පින්කම් කරන්න ශක්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මට පින්නතුනි තව දේශනාවක් තියෙනවා ඒකයි. මේ උතුම් වූ පින්කම සිද්ධ කරගන්න ලැබුණේ මල්ලිකාරත්න පියතුමාට පින් සිද්ධ වෙන්න කරුණාරත්න පොඩි නිලමේ පියතුමාට පින් අයිති වෙන්න හරිස්චන්ද්‍ර කරුණාරත්න සහෝදරයාට පින් අයිති වෙන්න ධම්මිකා වික්‍රමසිංහ මෑණියන්ට පින් සිද්ධ වෙන්න සිරිසේන පියතුමාට පින් අයිති වෙන්න ඒ ඇත්තන්ට පින් සිද්ධ වේවා. දායකත්වයේ දරන හේමකීර්ති මහත්මයා සහයම මහත්මිය දියණිය ටත් පින් අයිති වේවා. මනෝෂ ලක්ෂාන් තරුණ මහතාටත් පින් අයිති වේවා. මේ වීර ක්‍රීඩා සමාජයට රන්තරු ක්‍රීඩා සමාජයේ තරුණ දුවලට පුතාලට පින් අයිති වේවා. පින්කමට ආවගේ උදව් උපකාර කළ ලොකු කුඩා සෑම සියලු දෙනාටම පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. වැඩමවා වදාළ පින්වත් මහා සංඝරත්නයට පින් සිද්ධ වේවා. මිය පරලෝකීය සියලු මළගිය ඇත්තන්ට පින් අයිති වේවා. රට ජාති ආගම සම්බුද්ධ ශාසනය රැකපු රකින්න අභීත විරුවන්ට පින් අයිති වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම්මම වැඳගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත්